Hi guys, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට? අද චූටි ගමනක් යනවා. අපේ වැඩකට පොඩි ගමනක් යනවා දුර පළාතකට. ඉතින් ඔයාලා මේ මෙතන ට්‍රේනින් ස්කූල් එක දන්නවද කියලා බලන්න. සමහර විට ඔයාලගේ කඳුරන කවුරු හරි මේ ස්කූල් එකට එනවා ඇති. ඒ ගොඩක්ම පිරිමි අය තමයි එන්නේ. යන අතර ඔයිල් මදි වෙලා ඊට පස්සේ බයික් එකට අයියා ඔයිල් ටිකක් දැම්මා. දුර පළාතකට යද්දි අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයිල් තියෙන්න ඕනේ නේ. ඔයිල් ඉවරුනොත් ඉවරයි. අපේ වෙලාව කියන්නේ අපි යන ගමන්ම වැස්සක් පටන් ගත්තා. වැස්ස පායලා ගම් දෙකක් විතර පහු කරලා යනකොට හොඳටම ආවුවා. ඊට පස්සේ මේ බයික් එකට මේ ඔය ඉස්සරහ කෑල්ලට අලවන්න ඔය තියෙන්නේ. මම බලන්න කොහේ අලවන්නේ. අන්න ඒ කෑල්ලක් අලව ගත්තා. ගියේ රුපියල් 300 ගානක් මට හරියට ගාන මතක නෑ. ඒකට කියන නම දන්නෙත් නෑ. ඒ කෑල්ලක් කොහොම හරි අලව ගත්තා. අලවගෙන ඉවරලා ආයෙත් යන්න පටන් ගත්තා. මේ ඉන්නේ දැන් අනුරාධපුර ටවුන් එකේ. ඉතින් යන ගමන් තෙල් බයිකේ තෙල් ටිකකුත් ගහගත්තා. අපි රුපියල් 1200ක ගහගත්තා. මේ ඇවිල්ලා තලාව වැව් බන්ට් එකද හනේ හරියටම කියන්න දන්නේ නැහැ. ඒක පහු කරලා ටිකක් දුර ගියාම මෙතෙන්ට ආවා. මෙතෙන්ට ඇවිල්ලා පඳුරක් පූජා කරා. ඔයාලත් ඇවිල්ලා ඇති මෙතෙන්ට. පස්සේ ඩ්‍රැගන් ෆෘට් දැකලා ඩ්‍රැගන් ෆෘට් කන්න ආසෙ ගෙඩියක් ගත්තා. රුපියල් 500යි උනේ ගෙඩිය. පොඩි ගෙඩියක්. ඒක අරගෙන ගියා මේ ওই වැවක් පෙන්නන ඒ වැව ගාව තමයි ඒ අයියා මේ ඩ්‍රැගන් ෆෘට් විකුණන්නේ. පස්සේ අන්තිමේ ගමන අවසානයේදී මේ වලිගෙන ඇවිල්ලා අපි දෙන්න රැට කන්න කියලා රුපියල් 300ට කොත්තු තිබුණා. ඒ කොත්තු දෙක උත් අරගෙන ගියා. ඉතින් යාළුවෝ හැමෝටම බයි.